Hello everyone. ඉංග්‍රීසි කතනයේදී අපි නිතරම භාවිත කරන ඉතාම සුවිශේෂී භාවිතයක් කියලා දෙන්නයි අද දවසේ මම සූදානම් වන්නේ. ඒ තමයි either or. මේකට either or යනුනුත් භාවිත කරනවා. ඔබට either or කියන්න පුළුවන්. එහෙම නැත්නම් either or යනුවෙන් භාවිත කරන්න පුළුවන්. අපි මේ either or භාවිත කරන්නේ මෙන්න මේ දේ හෝ මෙන්න මේ දේ කියනකොට දෙකින් එකක් කියන්නේ. එහෙම නැත්නම් දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් කියන්නේ. දැන් ඔබට මෙහෙම කීවට තේරෙන්නේ නැතුව ඇති. අපි සරලව නිකන් උදාහරණයක් ගමු. දැන් ඔයාගේ ගෙදරට එනවා ඔයාගේ යාළුවෙක් ලන්ච් එකට. ලන්ච් එක හැම අරගෙන ඉවරුනාට පස්සේ ඔන්න ටේබල් එකේ තියනවා කර්ඩ් තියනවා, කිරි තියනවා. තව තියනවා අයිස්ක්‍රීම් තියනවා. හරි. ඔයා යාළුවාට කියනවා නේද ලන්ච් එක අරගෙන ඉවරුනාට පස්සේ ඔයාට කිරි හරි අයිස්ක්‍රීම් හරි කන්න පුළුවන් කියලා. කිරිත් තියෙනවා අයිස්ක්‍රීමුත් තියෙනවා. ඔයාට කිරි හරි අයිස්ක්‍රීම් හරි කන්න පුළුවන්. ඔන්න ඔහොම කියනවා නේද? දැන් ඔන්න ඔය අවස්ථාවේදී තමයි අපිට either or අවශ්‍ය වෙන්නේ. ඔයාට කිරි හරි අයිස්ක්‍රීම් හරි කන්න පුළුවන්. ඔයාට කන්න පුළුවන් කියලා අපි ඉස්සලා කියලා ඉන්න ඕන. ඒක නම් කියන්න ඔබ දන්නවනේ. You can eat. ඔයාට කන්න පුළුවන්. You can eat කිරි හරි ice cream හරි either curd or ice cream either curd or ice cream කිරි හරි ice cream හරි පැහැදිලි නේද? You can eat either curd or ice cream ඔයාට කිරි හරි ice cream හරි කන්න පුළුවන්. හොඳයි. එහෙනම් මෙන්න මේක කොහොමද කියන්නේ? ඔයාට තේ හරි කෝපි හරි බොන්න පුළුවන්. ඔයාට තේ හරි කෝපි හරි බොන්න පුළුවන්. අර විදිහටමනේ කියන්නේ. You can drink. ඔයාට බොන්න පුළුවන්. තේ හරි කෝපි හරි. කොහොමද කියන්නේ? Either tea or coffee. Either tea or coffee. You can drink either tea or coffee. පැහැදිලි නේද? අන්නේ ආකාරයට අපිට අදහස් කියන්න පුළුවන්. ඔයාගේ අම්මා හරි ඔයාගේ තාත්තා හරි රැස්වීමට සහභාගී විය යුතුයි. ඔන්න ඕක කොහොමද කියන්නේ? දැන් සමහර වෙලාවට කියනවනේ ඉස්කෝලේ ළමයින්ට ඔයාගේ අම්මා හරි ඔයාගේ තාත්තා හරි රැස්වීමට පැමිණිය යුතුයි. දැන් either or ගන්නේ මුලදී. ඔයාගේ අම්මා හරි ඔයාගේ තාත්තා හරි කියන්න තමයි either or අපි යූස් කරන්නේ. කොහොමද කියන්නේ? Either your mother or your father. Either your mother or your father. ඔයාගේ අම්මා හරි ඔයාගේ තාත්තා හරි. යුතුයි කියන්නේ අපි ගන්නේ should. පැමිණිය යුතුයි should come. පැමිණිය යුතුයි රැස්වීමට to the meeting. Either your mother or your father should come to the meeting. Either your mother or your father should come to the meeting. පැහැදිලි නේද? අන්න එහෙම අදහස් කියන්න පුළුවන්. නිමල් හරි කමල් හරි රේස් එක දිනයි. නිමල් වෙන්නත් පුළුවන් කමල් වෙන්නත් පුළුවන්. නිමල් හරි කමල් හරි රේස් එක දිනයි. දැන් ඉස්සෙල්ලා අපි කියන්න ඕන නිමල් හරි කමල් හරි කියලා. කොහොමද කියන්නේ? either නිමල් or කමල්. either නිමල් or කමල්. නිමල් හරි කමල් හරි. රේස් එක දිනයි. දිනයි කියනකොට මෙතනදී අපි will භාවිත කරනවා. මොකද අනාගත කාල අදහසක්. will win දිනයි. will win දිනයි. රේස් එක the race. Either Nimal or Kamal will win the race. Either Nimal or Kamal will win the race. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට අපිට අදහස් කියන්න පුළුවන්. මේ සමගම ඔබට මතක් කරන්නට කැමති සතියට දින දෙකක් උගන්වන අපගේ ත්‍රිමාසික ප්‍රායෝගික ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව පිළිබඳ විස්තර ඔබට ලබා ගන්න අවශ්‍යයි නම් තිරේ තිස්සර මෙන්න මේ නම්බර් එකට 071 47 22 516ට ඔයාගේ නම WhatsApp කරන්න. සියලුම විස්තර අපි ඔයාට WhatsApp කරන්නම්. reply එකක් වශයෙන් ඔයාට ලබා දෙන්නම්. හොඳයි. සුවිශේෂී පන්තියක්
කිසිදු වයස් භේදයක් නැහැ. මුල සිටම උගන්වනවා. හොඳයි. අපි තව උදාහරණයකට යමු. ඔයාට බස් එකෙන් හරි පයින් හරි එන්න පුළුවන්. දැන් ටවුන් එකේ ඉඳලා කිලෝමීටරයක් එහෙම නැත්නම් මීටර් 800ක් 900ක් නම් දුරින් ගේ තියෙන්නේ ඔයාගේ. ටවුන් එකේ ඉඳලා මීටර් 800ක් 900ක් එහෙම නැත්නම් කිලෝමීටරයක් වගේ දුරින් නම් ගේ තියෙන්නේ. අපි යාළුවෙකුට කියනවානේ නේද? ඔයාට බස් එකෙන් හරි පයින් හරි එන්න පුළුවන්. හරි. මීටර් 800ක් විතර තියෙන්නේ. අපි එහෙම කියනවා. ඔයාට එන්න පුළුවන් you can come. බස් එකෙන් හරි පයින් හරි. ඔන්න ඔතෙන්ද තමයි අපි either or use කරන්නේ. මෙන්න මේ දෙයෙන් හෝ මෙන්න මේ දෙයෙන්. either by bus or on foot. පයින් කියනකොට මතක තියාගන්න අපි ගන්නෙ on foot. on foot පයින්. බස් එකෙන් කියනකොට නම් අපි by bus නේ ගන්නෙ. බස් එකෙන් කෝච්චියෙන් නේද? by train එහෙමනේ කියන්නේ. ඔයාට එන්න පුළුවන් බස් එකෙන් හරි පයින් හරි. You can come either by bus or on foot. You can come either by bus or on foot. පැහැදිලි නේද? ඒතර ඔය වගේ අදහස් කියනකොට අපි either or භාවිත කරනවා. අපි ඊගා වීඩියෝ එකෙන් neither nor මේක අනිත් භාවිතේ. neither nor නැත්නම් මේක අපි යූස් කරනවා neither nor කියලා. අපි ඊගා වීඩියෝ එකකින් neither nor එහෙම නැත්නම් neither nor කියන භාවිතය ඉගෙන ගමු. හොඳයි එහෙනම් අපි ඊගා වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.